හලෝ ගයිස් ඔයාලව අදත් එමාල් මූවි රිකැප්ස් වලට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයගලන්ට වැඩි කතා නැතුව කෙලින්ම මම මේ මූවි එකේ කතා පොඩ්ඩක් කියලා ඉන්නම්කෝ. කතාව මෙහෙමයි. එක නියුන් සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. හැබැයි ඉතින් මේ දෙන්න විශේෂයි. ඕගොල්ලෝ අහලා ඇතිනේ අර එකට බද්ධ වෙලා ඉන්න නියුන්නු ගැන. අන්න එහෙම නියුන්නු දෙන්නෙක් තමයි මේ. කොහොම හරි එක හේතුවක් නිසා මේ නියුන්නු දෙන්න තීරණය කරනවා එකිනෙකාගෙන් වෙන් වෙන්න. ඉතින් කොහොම හරි මේ දෙන්නගේ ඔපරේෂන් එක අතරදී මේ දෙන්නගෙන් එක්කෙනෙක් මැරෙනවා වගේම තව එක්කෙනෙක් ජීවත් වෙනවා. හැබැයි ඉතින් කාලයත් එක්කම මේ ජීවත් වෙන සහෝදරියට තේරුම් යනවා එයාගේ මැරිච්ච සහෝදරිය එයා ළඟින්ම ඉන්නවා කියලා. හැබැයි ඉතින් කාලයත් එක්කම මේ ජීවත් වෙලා ඉන්න සහෝදරියට තේරෙනවා අර මැරිච්ච සහෝදරියකින් වෙන බලපෑම් එන්නම වැඩි වෙනවා කියලා. කොච්චර වැඩි වෙනවද කියලා කියනවා නම් එයාට තේරෙනවා තමන්ගේ ජීවිතයටත් දැන් මේක අනතුරක් වෙනවා කියලා. ඉතින් මොකටද මේ මැරිච්ච සහෝදරිය මේ ජීවත් වෙලා ඉන්න සහෝදරිය ගාවට ආවේ? එයා මොකටද මේ ජීවත් වෙලා ඉන්න සහෝදරියව මරන්න හදන්නේ? මේ හැම දෙයක්ම දැනගන්න නම් ඔයාලට අදත් මේ මූවි එක ඉවර වෙනකම්ම බලන්න සිද්ධ වෙනවා. ඉතින් මාරම සංවේදී ස්ටෝරි එකක් වගේම සුපිරිම හිතා ගන්නවත් බැරි විදිහේ එන්ඩින් එකක් තියෙන මේ තමයි 2007 දී රිලීස් වෙච්ච Alone. ඉතින් අද කතාව පටන් ගන්නේ දකුණු කොරියාවෙන්. මේ වෙලාවේදී අපිට පෙනෙන එක ගෑනු කෙනෙක් බඩුවකෙකුත් අරගෙන එපාර්ට්මන්ට් එකක් ඇතුළට ඇතුල් වෙනවා කියලා. ඉතින් ගයිස් මෙයා තමයි අද අපේ කතාවේ ප්‍රධානම චරිතය. මෙයාගේ නම තමයි පිම්. ඉතින් කොහොම හරි පිම් ගේ ඇතුළට ආවට පස්සේ යාට තේරෙනවා මේ පාර්ට්මන්ට් එක හරිම කඳුරුයි වගේම හරිම නිශ්ශබ්දයි කියලා. හැබැයි ඉතින් හරිනම් මේ වෙනකොට එයාගේ හස්බන්ඩ් වෙච්ච වී ගෙදර ඇවිල්ලා ඉන්න ඕනේ. ඉතින් එයා හරිම බහින් වටපිට බලනකොට තමයි අපිට විතරක් පෙන්නන්නේ එක පිරිමි කෙනෙක් එයාගේ පිටිපස්සෙන් එනවා කියලා. හැබැයි ඉතින් එක පාරටම තමයි මේ පිරිමි කෙනා ඇවිල්ලා පිම්ගේ ඇඟට වනින්නේ. ඒත් එක්කම තමයි මෙච්චර වෙලා වටේ පිටේ හැංගිලා හිටපු යාළුවෝ ටිකත් එකපාරටම එළියට මතුවෙන්නේ. බැලුනම් ගයිස් ඇත්තටම අද පිම්ගේ උපන්දිනය. ඉතින් ඇත්තටම වී වගේම පිම්ගේ යාළුවෝ ලෑස්ති වෙලා තියෙන්නේ යාගේ උපන්දිනයට සර්ප්‍රයිස් පාටි එකක් දෙන්න. ඉතින් මේ සීන් එකෙන් පස්සේ මේගොල්ලන්ගේ පාටි එක නැගලම යනවා. කොහොම හරි පිම්ගේ එක යාළුවෙක් ඉන්නවා එයාට ටැරෝ කාඩ් බලන්න පුළුවන්. ඉතින් මේ යාළුවා එකපාරටම යාගේ ටැරෝ කාඩ් කුට්ටම අරගෙන පිම්ගෙන් අහනවා ඔයාගේ අනාගතේ මම බලලා කියන්නද කියලා. ඉතින් මේ වෙනකොට මේගොල්ලන්ට මේ පාටි එකත් පොඩ්ඩක් බෝරින් වෙලා තමයි තිබ්බේ. ඒ නිසාම පිම් කැමති වෙනවා මේ පිම්ගේ යාළුවගෙන් ටැරෝ කාඩ් වලින් එයාගේ අනාගතේ බලා ගන්න කියලා. ඉතින් කොහොම හරි මේ පිම්ගේ යාළුවා ඉන්නවනේ. ඉතින් එයාගේ ටැරෝ කාඩ් කුට්ටම පෙරලලා එයා එකපාරටම පිම්ගේ මූණට කියනවා ඔයාගේ ජීවිතෙන් කලින් ඔයාට නැති වෙච්ච දෙයක් හරි ඔයා ගොඩක් ආදරය කරපු කෙනෙක් හරි ආපහු ඔයාගේ ජීවිතයට එනවා කියලා. ඉතින් මේක ඇහුවම අපිට පේනවා පිම් එකපාරටම ගොඩක් කලබල වෙනවා කියලා. හරියට නිකන් කාටවත් නොකියන ලොකු රහසක් පිම් හිතේ හිර කරගෙන ඉන්නවා වගේ. හැබැයි ඉතින් පිම් මේ වෙලාවේදී අර යාළුවට එයාගේ මූණටම කියනවා මගේ ජීවිතේ නැතුණ දෙයක් නෑ වගේම මට එහෙම ළඟින් හිටපු කෙනෙක් නැතුණේ නැහැ කියලා. හැබැයි ඉතින් එහෙම කිව්වත් පිම්ගේ මූණ බැලු බැලමටම අපිට තේරෙනවා මේ කියපු කතාව නිසා පිම් හිටියේ ගොඩක් බයකින් කියලා. කොහොම හරි මේ පාටිය ඉවර වෙලා ටික වෙලා වගේ අපිට පේනවා පිම්ලාගේ ගෙදර ලෑන්ඩ්ලයින් එකට කෝල් එකක් එනවා කියලා. ඉතින් වී ගිහිල්ලා මේ කෝල් එක ආන්සර් කරාට පස්සේ ඇත්තට මේ කතා කරන්නේ තායිලන්තයෙන්. ඒ කියන්නේ පිම්ගේ පවුලේ කට්ටිය. කොහොම හරි මේත් එකම තමයි පිම්ට දැනගන්න හම්බ වෙන්නේ පිම්ගේ අම්මා මේ වෙනකොට ස්ට්‍රෝක් එකක් හැදිලා හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා තමයි ඉන්නේ කියලා. ඉතින් මේ නිසාම පිම් වහාම තීරණය කරනවා වී එක තායිලන්තයට යන්න. හැබැයි ඉතින් ඒත් එක්කම තමයි ගයිස් අපිට පෙන්වන්නේ එදා රෑ පිම් ගිහිල්ලා යාගේ කණ්ණාඩි ඉස්සරහ ඉඳලා බලනවා කියලා යාගේ බඩේ තියෙන ලොකු කැලලක්. ඇත්තටම ගයිස් ඒක ටිකක් විතර පරණ කැලලක් නිකන් හරියට නිකන් ඔපරේෂන් එකක් නිසා සිද්ධ වෙච්ච දෙයක් වගේ. කොහොම හරි ඒත් එක්කම තමයි එක පාරටම මේ වෙලාවේදී නිකන් අතීතේ වෙච්ච දේවල් වගේක් අපේ පිම්ගේ හිතේ මැවෙන්න පටන් ගන්නෙ. ඇත්තටම ගයිස් පිම් ඉපදිලා තියෙන්නේ තවත් සහෝදරයක් එක්ක. හැබැයි ඉතින් මේ දෙන්නා විශේෂයි. ඒගොල්ලෝ ඉපදිලා තින්නේ ඇඟවල් බද්ධ වෙච්ච නියුන් සහෝදරයන් විදියට. කොහොම හරි පිම්ගේ සහෝදරියගේ නම තමයි ප්ලොයි. ඇත්තටම මීට අවුරුදු ගානකට කලින් මේ දෙන්නව වෙන් කරන්න කරපු සැත්කමකදී ප්ලොයි මැරලා තියෙනවා. ඉතින් පිම් ගැන ලොකු වර්ධකාරී හැඟීමකින් තමයි මේ වෙනකොට ඉන්නේ. මොකද කිව්වොත් ඒ සැත්කම කරන්න කියලා බල කරලා තින්නේ පිම්ම තමයි. ඇත්තටම ඒ සැත්කමට ප්ලොයි කැමති වෙලා නැහැ. මොකද ප්ලොයිට ඕන වෙලා තියෙන්නේ පිම් එක්ක එකටම ජීවත් වෙන්න. ඉතින් ඒත් එකම තමයි අපිට දැනගන්න හම්බ වෙන්නේ මේ සහෝදරිය නැති වෙච්ච දුක හින්දා පිම් මෙච්චර කාලයකට අපහු තායිලන්තයට එන්නේ නැතුව ඉඳලා තියෙනවා කියලා. ඉතින් එයාගේ අම්මා දැන් අසනීප වෙලා නිසා එයාට කරගන්න කිසිම දෙයක් නැතිම තැන තමයි එයාට මේ තායිලන්තයට එන්න සිද්ධ වෙලා තියෙන්නේ. කොහොම හරි මේ දේවල් අහගෙන හිටපු වී ඊට පස්සේ පිම්ව සනසලා කියනවා ඒ සැත්කම ඔයාගේ වරදක් නෙවෙයි ඒ සැත්කම ඉදි තමයි ඔයාගේ සහෝදරිය මැරුණේ කියලා. කොහොම හරි මේ දෙන්න තායිලන්තයට ආවට පස්සේ
හොස්පිටල් එකට ගිහාම ඩොක්ටර් මේ වෙලාවේදී පිම්ට කියනවා පිම්ගේ අම්මගේ මොළයට ලේ වහණය වෙලා නිසා අම්මගේ අඟ පැන නැති වෙලා වගේ මෙයාට කතා කරන්නත් බැහැ කියලා. ඒ වගේම ඩොක්ටර් තවදුරටත් පිම්ට කියනවා පිම්ගේ අම්මගේ කන්ඩිෂන් එක දැන් ගොඩක් බරපතල නිසා එයාව වෙන තැනකටත් මාරු කරන්න බැහැ කියලා. ඉතින් කොහොම හරි පිම් වගේම වී තීරණය කරනවා මේ තායිලන්තේ ඉන්න දවස් ටිකේ පිම්ගේ අම්මගේ මහගෙදර ගිහිලා නවතින්න කියලා. ඉතින් කොහොම හරි ගයිස් අපිට පේනවා මේ දෙන්න හොස්පිටල් එකෙන් පිටත් වෙලා ඊට පස්සේ පිම්ගේ මහගෙදරට එනවා කියලා. ඉතින් පිම් මේ ගෙදරට ආව වෙලේ ඉඳලම යාට ප්ලෝයිව මේ ගෙදර හැම තැනකම මැවිලා පේන්න පටන් ගන්නවා. ඉතින් පිම් ඊට පස්සේ ප්ලෝයි එයයි පුංචි කාලේ හිටපු එයාගේ කාමරයට යනවා. ඉතින් ඒ කාමරේ තිබිලා තමයි එයා හොයාගන්නේ ඒ දෙන්නගේ පුංචි කාලේ ෆොටෝ තියෙන ඇල්බම් එක. ඉතින් ඒ ඇල්බම් එකේ තියෙන ෆොටෝ බලනකොට තමයි පිම්ට එයයි එයාගේ සහෝදරියගේ මතකයන් එකින් එක ඔළුවට ගලාගෙන එන්න පටන් ගන්න. ඉතින් ඒ දෙන්න එකට පියානෝ ගහපු ඇටි එකම කාමරේ හිටපු ඇටි මතක් වෙලා පිම්ට ගොඩාක් දුක හිතෙනවා. මම ඉදා වෙන් වෙන්න කියලා බල කරේ නැත්තම් ප්ලෝයි අද ජීවත් වෙනව නේද කියලා එයාටම එයා ගැන වරදකාරී හැඟීමක් ඇති වෙනවා. කොහොම හරි මේ සීන් එකෙන් පස්සේ තමයි ගයිස් මේ ගෙදර අමුතු දේවල් වෙන්න පටන් ගන්නෙ. කොහොම හරි අපිට පේනවා එදා රෑ පිම් වොෂ් එකක් එහෙම දාගෙන එයා නිදා ගන්න යනවා කියලා. ඉතින් එයා ඇඳට ගිහලා රෙද්ද පොරවගෙන නිදාගෙන ඉන්නකොට තමයි ටික වෙලාවකට පස්සේ එයා ඇස්සල්ලා බලනකොට එයා දකිනවා හරිම සුදු බැලි පෙනුමක් තියෙන ගෑනු කෙනෙක් එයා ගහම නිදාගෙන ඉන්නවා කියලා. ඉතින් ඒත් එකම තමයි එයා හොඳටම පාවෙච්ච පාර කෑ ගහන්න පටන් ගන්නෙ. ඉතින් පිම් කෑ ගහන සද්දය ඇහිලා වී නැගිටලා තමයි පිම්ව සංසුන් කරන්නේ. කොහොම හරි මේ සීන් එකෙන් පස්සේ ඊළඟ දවසේ පිම් ගිහිල්ලා මේ ගෙදර වැඩ කරන ගෑනු කෙනා ඉන්නවනේ. අන්න එයාගෙන් පිම්ගේ අම්මා ගැන ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. ඉතින් ඒත් එකම තමයි පිම්ට දැනගන්න හම්බ වෙන්නේ මේ ගෑනු කෙනාගෙන් පිම්ගේ අම්මා හැමදාම රැයට කාමරයට වෙලා තනියම අඬනවා කියලා. ඒ වගේම මොකකට හරි ලොකු බයකින් තමයි එයා හිටියේ කියලා. ඉතින් ඔය අතරම තමයි පිම්ගේ අම්මගේ තාත්තය තවත් නරක අතට හැරෙන නිසාම එදා රෑම සැත්කමක් කරන්න තීරණය කරන්නේ. ඉතින් හොස්පිටල් එකේ බලන් ඉන්න අතරම තමයි පිම්ට පොඩි නිදිමතක් එන්නේ. ඉතින් මේ නිදිමත නැති කරගන්න කියලා හිතාගෙන එයා ගිහිල්ලා කෝපි එකක් බොන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් ඒක බිබී ඉන්න අතරම තමයි එයාට වැරදීමකින් මේ කෝපි එක එයාගේ ඇඳුමේ හැලෙන්නේ. ඉතින් ඒක පිහදා ගන්න හදද්දි තමයි පිම්ට පේන්නේ තමන්ගේ බඩේ තියෙන අර පරණ සැත්කම කැළලා තියෙනවනේ. අන්නේ කැලලෙන් ලේ ගලන්න පටන් ගන්නවා කියලා. ඉතින් ඒක දැකලා පිම් ගොඩක් බය වෙනවා. ඉතින් ඒක පිහදාන්න හදනකොටම තමයි යාට තේරෙන්නේ ඇත්තට මේක නිකම්ම මායාවක් විතරයි කියලා. කොහොම හරි මේ සීන් එකෙන් පස්සේ අපිට පේනවා අන්තිමේදී ඩොක්ටර් ඇවිල්ලා කියනවා කියලා පිම්ලට සත්කම අන්තිමේදී ඉවර වුණත් අම්මා කොහොම තත්ත්වයට පත් වෙනවා කියලා. ඉතින් ඊට පස්සේ පහුවදා පිම්ලා ආයෙමත් ගෙදර එනවා. ඉතින් පිම් ගෙදර ඇවිල්ලා එයාගේ සාමාන්‍ය වැඩ ටිකම අපව කරන්න පටන් ගන්නවා. ඉතින් ගයිස් පිම් ඇති කරන පොඩි බල්ලෙක් ඉන්නවා. ඉතින් මේ බල්ලට කෑම දෙන්න කියලා පිම් එයාව ගේ හැමතැනම හොයන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් පිම්ට එයාව කොහෙදීවත් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් අන්තිමේදීම පිම් ආපහු ගේ ගාවට එනකොට එයා දකිනවා පිම්ගේ බල්ලා ගෙදර පඩිපෙළ දිහා බලාගෙන බුරනවා කියලා. ඉතින් පිම් ඊට පස්සේ මේ බල්ලා බුරන දිහා බලාගෙන පඩිපෙළ නැගගෙන උඩට ටික ටික යනකොට තමයි එයා දකින්නේ එතන කණ්ණාඩියක් තියෙනවා කියලා. හැබැයි ඉතින් ගයිස් මේත් එකම තමයි පිම් මේ කණ්ණාඩි දිහා බලාගෙන ඉන්නකොටම එකපාරටම අඳුරු රූපයක් මේ කණ්ණාඩියේ මතුවෙන්නේ. ඉතින් මේ රූපය දැකලා බය වෙන පිම් එකපාරටම මේ පඩිපෙළෙන් ලිස්සලා වැටිලා එයාට එතනම සිහි නැති වෙනවා. පිම් මේ වෙනකොටත් පඩිපෙළෙන් වැටිලා සිහි නැති වෙලා ඉන්නවා කියලා වී දකිනවා. ඉතින් වී කරන්නේ ඉක්මනටම යව හොස්පිටල් එකට අරගෙන ගිහිල්ලා හොස්පිටල් එකට ඇඩ්මිට් කරන එක. කොහොම හරි එදා රෑ පිම්ට සිහියෙද්දී එයා දකිනවා වී මේ වෙනකොට එයා ළඟ නැහැ කියලා. ඉතින් ඒත් එකම තමයි එයාගේ අතේ සේලයින් බෝතලයකුත් එල්ලගෙනම වොෂ්රූම් එකට යන්නේ. ඔන්න එතනදී ගයිස් තවත් අద్భుත දෙයක් සිද්ධ වෙනවා. මේ වෙලාවේදී කණ්ණාඩියෙන් බලනකොට පිම් දකිනවා ප්ලෝයිගේ හෙවණල්ල Taman දිහා බලාගෙන ඉන්නවා වගේ. ඉතින් ඒ බය වෙච්ච පාර පිම් කරන්නේ යාගේ අර සේලයින් බෝතලේ එල්ලපු රැක් එක තියෙනවනේ. අන්නේ රැක් එකෙන්ම ගහලා මේ කණ්ණාඩිය කුඩු කරලා දාන එක. කොහොම හරි මේ සද්ද ඇහිලා වීක්මනටම බාත්රූම් එකට දුවගෙන එනකොට දකිනවා පිම් මේ වෙනකොට හොඳටම බයෙන් බිමට වෙලා ගුලි වෙලා ගැහි ගැහි ඉන්නවා කියලා. කොහොම හරි පිම් ටිකකින් සංසුන් වුණාම වී අහනවා මොකක්ද ඇත්තටම එතන උනේ කියලා. එතකොටම තමයි පිම් ඇත්තම කතාව කියන්න පටන් ගන්නෙ. එයා කියනවා මට ප්ලෝයිව කණ්ණාඩියෙන් පෙනුණා. එයා තාමත් මගේ වටේ කැරකෙනවා වගේ දැනෙනවා කියලා. හැබැයි ඉතින් වී එක කොහොමඩවත් පිළිගන්නේ නැහැ. එයා කියන්නේ ප්ලෝයි මැරිලා දැන් ගොඩක් කල් මේ වගේ හිතේ තියෙන බයට පේන මායාවන් විතරයි කියලා. ඉතින් කොහොම හරි මේ දේවල් අහගෙන හිටපු වී ඊට පස්සේ පිම්ට යෝජනා කරනවා අපි ගිහිල්ලා මනෝවෛද්‍යවරයෙක්ව හම්බෙමු කියලා. හැබැයි ඉතින් පිම් එක ප්‍රතික්ෂේප කරනවා මට පිස්සු නෑ මම හොඳින් ඉන්නවා කියලා. හැබැයි ඉතින් දවස් කිහිපයකට පස්සේ වී එයාගේ පරණ යාළුවෙක් වෙන දනායිව ගෙදර එක්කන් එනවා. ඉතින් දනායි කියන්නේ ඇත්තටම ගයිස් මනෝවෛද්‍යවරයෙක්. ඉතින් කොහොම හරි දනායි ගෙදර ආවට පස්සේ පිමුයි වී දනායි කතා කර ඉන්නකොටම තමයි දනායි කියන්නේ මනෝවෛද්‍යවරයෙක් කියලා පිම් දැනගන්නේ. ඉතින් වීගේ ප්ලෑන් එක දැනගත්තම පිම්ට මාරම විදියට කේන්ති යනවා.
ඉතින් එයා කලබලෙන්ම කාර් එකෙන් යන්න හදද්දිම තමයි රිවර්ස් කරනකොට නොදැනීම තමන්ගේ පණ වගේ ආදරය කරපු බල්ලවම එයාගේ කාර් එකට යට වෙන්නේ. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ පිම් කැමති වෙනවා මානසික පරීක්ෂණ කිහිපයකටම මුහුණ දෙන්න කියලා. ඔන්න එතනදී තමයි එයා ප්ලෝයි ගැන ගොඩක් දේවල් කියන්න පටන් ගන්නෙ. ඉතින් එයා කියනවා අපි දෙන්න පොඩි කාලේ පොරොන්දු වුණා ජීවිත කාලෙම එකට ඉන්නවා කියලා. අපි දෙන්න එකිනෙකාට ගොඩක් ආදරය කළා කියලා එයා කියනවා. ඉතින් ඒ වගේම තමයි ඉස්කෝලේ ළමයි මේ දෙන්න බද්ධ වෙලා ඉපදුන නිසා ගොඩක් විහිළු කරලා තියෙනවා. හැබැයි ඉතින් මේ හැම ප්‍රශ්නකදීම මේ දෙන්න හිටියේ හරිම එකමුතුවලු. හැබැයි ගයිස් මේ වෙලාවේදී ඒ ડોක්ටර්ට නොකියන එක දෙයක් අපිට පෙන්නනවා. ඒ තමයි ප්ලෝයි ඉන්නවනේ. ප්ලෝයි කියන්නේ ටිකක් සැර දරුණු කෙනෙක් කියලා. ඉතින් එයා තමයි හැම ප්‍රශ්නයකදීම පිම්ව ආරක්ෂා කරලා තියෙන්නේ. කොහොමද මේ හැම දෙයක්ම අහගෙන හිටපු දණයි කියනවා පින්ට පරණ මතකයන් සහ වර්ධකාරී හැඟීම නිසා පොඩි මානසික අවුලක් තියෙනවා කියලා. ඒ නිසායි ප්ලෝයිව පේන්න කියලා එයා කියනවා. ඉතින් එයා යෝජනා කරනවා පිම්ව ආපහු කොරියාවට එක්කන් යන්න කියලා. හැබැයි ඉතින් ගයිස් අම්මගේ තාත්තේ තාම අස්ථාවර නිසා වී කියනවා දැනට ඒක කරන්න බැහැ කියලා. කොහොම හරි මේ සීන් එකෙන් පස්සේ කාලය ගෙවිගෙන යද්දී පිම් උත්සාහ කරනවා ප්ලෝයි ගැන මතකයන් එයාගෙන් හිතෙන් ඈත් කරන්න කියලා. හැබැයි ඉතින් එයා ප්ලෝයිව අමතක කරන්න හදන්න ප්ලෝයිගේ හෙවණැල්ල පිම් ළඟට එනවා වගේ යට දැනෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී අපිට පේනවා පිම් තනියම බීච් එකක ඇවිදගෙන යනකොට එයා පිටිපස්සේ ඇරලා නිකමට බගේ බලනවා. එතකොට තමයි එයා දකින්නේ එයාගේ අඩිපාර ළඟින්ම තවත් ඒ වගේම අඩිපාරක් දිගටම ඇවිල්ලා තිනවා කියලා. ඉතින් ඒ බය වෙච්ච පාරම එයා ගෙදර දුවගෙන එනවා. ඒත් එක්කම තමයි එයා දකින්නේ වී එයා වගේම තව ගෑනු කෙනෙක් එක්ක කතා කර ඉන්නවා කියලා. ඉතින් පිම් මේ දිහා බය වෙලා බලාගෙන ඉන්නකොටම තමයි එකපාරටම වී අර කතා කර හිටපු ගෑනු කෙනා ඉන්නවනේ. අන්න එයා පිටිපස්සේ හැරිලා බලන්නේ. ඇත්තටම ගයිස් ඒ ඉන්නේ පිම්ම තමයි. හැබැයි ඉතින් වෙනසකට තියෙන්නේ එයාගේ ඇස් දෙක නැහැ. ඉතින් මේ බය වෙච්ච පාර එකපාරටම තමයි පිම් මේ වෙලාවේදී ඇහැරෙන්නේ. බැලිල්ලන් ඒක ඇත්තටම හීනයක්. ඉතින් බය වෙච්ච පාර එයා උඩ බලනකොට තමයි එයා දකින්නේ ප්ලෝයිගේ අවතාරය උඩ සිවිලි මේ බෙල්ල වැලදාගෙන එල්ලිලා ඉන්නවා කියලා. ඉතින් ඒ බය වෙච්ච පාර එයා කෑ ගහන්න පටන් ගන්නවා. ඉතින් වී නැගිටලා තමයි මේ වෙලාවේදී පිම්ම සංසුන් කරවන්නේ. කොහොම හරි මේ සීන් එකෙන් පස්සේ දවසක් වී දනයි එක කතා කර ඉද්දි කියනවා මම ඔය හොල්මන් කතා විශ්වාස කරන්නේ නැහැ. හැබැයි පිම් කලින් කියලා තියෙනවා නියුන් සහෝදරයන්ගෙන් එක්කෙනෙක් මැරුණොත් අනිත් කෙනත් මැරෙනවා කියලා මතයක් තියෙනවා කියලා. මේ විදිහට වී දනයි එක කතා කර ඉඳලා වී ආයෙමත් කැලිම හොස්පිටල් එකට ගිහින් අම්මව කොරියාවට එක්කන් යන්න ડોක්ටර්ගෙන් අවසර ඉල්ලනවා. හැබැයි ඉතින් ඒක අහපු ගමන්ම ડોක්ටර් නම් ඒක කෙලිම ප්‍රතික්ෂේප කරනවා. එයා කියනවා මේ වෙනකොට අම්මගේ කන්ඩිෂන් එක ගොඩක් බරපතලයි. ඒ වගේම එයා ඉන්නේ කෝමා එක්ක. ඒ නිසා එයාව කොහෙවත් අරගෙන යන්න මට අවසර දෙන්න බැහැ කියලා. ඉතින් කොහොම හරි ඔය අතරම තමයි වී දකින්නේ රෝද පුටුවක ඉන්න එක රෝගියෙක්ව. ඉතින් ඒ දිහා බලාගෙන ඉන්නකොටම තමයි වීට එකපාරටම මතක් වෙන්න පටන් ගන්නේ මීට අවුරුදු ගානකට කලින් එයා හොස්පිටල් එකේ හිටපු කාලේ ගැන. අන්න එතනදී තමයි එයාට මේ නියුන් සහෝදරයන්ව මුලින්ම මුණ ගැහිලා තියෙන්නේ. හැබැයි ඉතින් මේ වෙලාවේදී අපිට පේනවා වී මුලින්ම දැකලා තියෙන්නේ පිම්ව විතරයි. මොකද ඒ වෙලාවේදී ප්ලෝයි ඉඳලා තියෙන්නේ එතන තිබ්බ කර්ටන් එකකට වැහිලා. හැබැයි ඉතින් පස්සේ තමයි වීටත් තේරිලා තියෙන්නේ මේ දෙන්න ඇත්තටම එකට බද්ධ වෙච්ච නියුන් සහෝදරයෝ කියලා. හැබැයි ඉතින් ඒක දැනගත්තට පස්සේ මුලදී නම් වී බලලා තින්නේ දෙන්න දිහාම ගොඩක් පුදුමෙන්. හැබැයි ඉතින් පස්සේ ඒ දෙන්නගේ තියෙන එකමුතුකම දැකලා වීට යාලා ගැන අනුකම්පාවක් වගේම හිතවත්කමක් ඇති වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි එක දවසක වී ඒ දෙන්නගේ ලස්සන පින්තූරයක් ඇඳලා දෙනවා. හැබැයි ඉතින් ඒ වෙලාවේදී තමයි ලොකු හුණගක් ඇවිල්ලා ඒ පින්තූරය එයාගේ අතින් ගිලහිලා තියෙන්නේ. ඉතින් කෙලින්ම මේ පින්තූරය ගිහලා නතර වෙලා තියෙන මේ නියුන් සහෝදරියෝ දෙන්න ගාව. ඉතින් මේ නියුන් සහෝදරියෝ දෙන්න මේ පින්තූරය දැක්කට පස්සේ අන්තිමේදී ප්ලෝයි වී පිම් කියන මේ තුන් දෙනා හොඳම යාළුවෝ වෙලා තියෙනවා. හැබැයි ඉතින් ගයිස් මෙතන පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඒ කියන්නේ වීගේ හිත ගිහිල්ලා තියෙන්නේ පිම්ට. හැබැයි ඉතින් මේ සහෝදරයෝ දෙන්නගෙම ඇඟවල් එකට බද්ධ වෙලානේ තිබිලා තියෙන්නේ. ඉතින් මේ දෙන්න බද්ධ වෙලා නිසා වීට කවදාවත් පිම් එක්ක තනියම කතා කරන්න ලැබිලා නැහැ. කොහොම හරි ඔහොම ඉද්දිම වීට හොස්පිටල් එකකින් යන දවසත් ඇවිල්ලා තියෙනවා. ඉතින් එදා එයා පිම්ව ඇඳපු චිත්‍රයක් පිම්ට යවලා එයාව මුණ ගැහිලා සමු ගන්න හදලා තියෙනවා. හැබැයි ඉතින් ප්ලෝයි එදා ඒකට කොහොමඩවත්ම කැමති වෙලා නැහැ. එයා හරිම අකමැත්තෙන් ඉරිසියාවෙන් වගේ තමයි මේ දෙන්න දිහාම බලලා තියෙන්නේ. ඉතින් මේත් එක්කම මේ සීන් එක කට් වෙලා අපි ආපහු වර්තමානයට එනවා. ඉතින් මේ වෙලාවේදී අපිට ආපහු පෙන්වන්නේ පිම්ව. ඉතින් මේ වෙනකොට පිම් තනියම එයාගේ ගෙදරට වෙලා තමයි ඉන්නේ. ඉතින් ওই වෙලාවේදී පිම්ට එයා ඉන්න ගෙදර උඩ තට්ටුවෙන් අමුතු සද්දයක් ඇහෙනවා. ඉතින් ඒ සද්දය ඇහුණ තැන බලන්න පිම් යනවා. ඔන්න එතන තිබිලා එයාට හම්බ වෙනවා ප්ලෝයි පාවිච්චි කරපු කණ්ණාඩි කුට්ටම. ඉතින් ඒක දැක්ක ගමන් පිම් ගොඩක් කලබල වෙනවා. පිම් ඒත් එකම කරන්නේ ඒක කෙලින්ම අරගෙන ලාච්චුවකට දාන එක. ඉතින් ඕක දැකලා කලබල වෙච්ච පිම් කරන්නේ ඊට පස්සේ පොඩ්ඩක් සංසුන් වෙන්නත් කියලා
එයා බාත්ටබ් එකට ගිහලා නාන්න පටන් ගන්න එක. ඉතින් මෙහෙම නනා ඉන්නකොටම තමයි එකපාරටම අමුතු අත් දෙකක් ඇවිල්ලා පිම්ම වතුර යටට ඇදලා යව මරන්න හදන්නේ. හැබැයි ඉතින් දඟලලා අන්තිමේදී පිම් කොහොම හරි බේරලා මෙතනින් පැන ගන්න සමත් වෙනවා. ඉතින් ඒ ආසෙම තමයි මේ වෙලාවෙම ගෙදර කරන්ට් එකක් යන්නේ. ඉතින් කරන්ට් එකක් ගිහිල්ලා තියෙන නිසා පිම්ට මේ ගෙදර මුකුත්ම පේන්නේ නෑනේ. ඉතින් පිම් කරන්නේ ටෝච් එකකුත් අරගෙන මේ පඩි පෙලෙන් බැහැලා පල්ලෙහාට යන එක. ඉතින් පිම් ටෝච් එක අල්ලලා වටපිට බලනකොටම තමයි එයා දකින්නේ හරිම බය හිතන විදිය රූපයක් එතන තියෙනවා කියලා. හැබැයි ඉතින් ඒත් එකම තමයි වාසනාවට වගේ වී නියම වෙලාවට ඇවිත් පිම්ව බේරගන්නේ. මේ සීන් එකෙන් පස්සේ පහුවදාම වී පිම්ව එක්කන් යනවා ප්ලොයිගේ සොහන ළඟට. ඉතින් වී හිතුවේ ප්ලොයිගේ සොහන පෙන්නුවම පිම්ගේ හිතේ තියෙන බය නැති වෙලා යයි කියලා. ඔන්න ඔය අතරම තමයි මේගොල්ලෝ ගෙදර ආවට පස්සේ වීට හම්බ වෙන්නේ එයා පරණ කාලේ අඳපු පරණ පින්තූරයක්. අතරම ගයිස් ඒක තමයි එදා වී හොස්පිටල් එකෙන් යනකොට පිම්ට යවපු චිත්‍රේ. ඉතින් ඒ පින්තූරේ වී ඇඳලා තියෙන්නේ පිම්ව විතරයි. ප්ලොයි එක නැහැ. අන්නේ පින්තූරය නිසා එදා සහෝදරයෝ දෙන්න අතර ලොකු රණ්ඩුවක් වෙලා තියෙනවා. ඉතින් එදා ප්ලොයිට හිතලා තියෙනවා හැමෝම පිම්ට විතරයි ආදරය කරන්නේ තමන්ව කාටවත් වැඩක් නැහැ කියලා. ඉතින් ඕක දකිනකොට වින්ට දැන් සැකයක් කියනවා මේ පින්තූරය නිසා වෙච්ච රණ්ඩුවක් නිසාද මේ දෙන්න වෙන් වෙන්න සැත්කම කළේ කියලා. ඉතින් ඒත් එක්කම කෙලින්ම වී ගිහිල්ලා පිම්ගෙන් මේ ගැන ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඉතින් ඒත් එක්කම තමයි පිම් මේක පිළිගන්නේ. ඉතින් එයා කියනවා "ඕ මට ඕන උනේ ඔයාව මගේ විතරක් කරගන්න. ඒ නිසා මම කැමති වුණා ප්ලොයි මැරුණත් කමක් නැහැ මාව එයාගෙන් වෙන් කරන්න කියලා." කොහොම හරි ඒත් එක්කම තමයි මේ සීන් එකත් කට් වෙලා අපිට පෙන්වන්නේ මේ දවසේම රෑ වෙන සිද්ධියක්. ඉතින් ওই වෙලාවේදී පිම් යනවා නිදා ගන්න කියලා. ඉතින් ඒත් එකම තමයි යාට තේරෙන්නේ එයාගේ වටේට අමුතු සද්ද ඇහෙන්න පටන් ගන්නවා කියලා. ඉතින් පිම් බයෙන් වටපිට බලනකොට එයාට තේරෙනවා අමුතු හෙවණැල්ලක් එයාගේ වටේට ගමන් කරනවා වගේ. ඉතින් එයා බය වෙලා මේ net එක දිහා බලාගෙන ඉන්නකොට එකපාරටම එයාගේ පිටිපස්සෙන් මතුවෙච්ච අත් දෙක මේ වෙලාවේදී පිම්ගේ මූණ අල්ල ගන්නවා. ඉතින් හොඳටම බය වෙච්ච පිම් කරන්නේ එතන තිබුණු බෙඩ් ෂීට් එකකට හැංගින එක. ඉතින් එයා බය වෙලා වටපිට බලනකොට එකපාරටම බෙඩ් ෂීට් එක අස්සෙන් මතුවෙච්ච ප්ලොයිගේ අවතාරය මේ වෙලාවේදී පිම්ව හොඳටම බය කරනවා. ඉතින් මේ බය වෙච්ච පාර පිම් කරන්නේ ඉක්මනටම ගිහිල්ලා මේ වෙනකොට මේ ගෙදර තියෙන ප්ලොයිගේ හැම මතකයක්ම ගිනි තියලා දාන්න පටන් ගන්න එක. ඉතින් අපිට පේනවා පිමුයි ප්ලොයි පුංචි කාලේ එකට ගත්ත හැම පින්තූරයක්ම වගේම මේ වෙලාවේදී පිම් ගිනි තියලා දානවා කියලා. ඉතින් මේ වෙනකොට පිම් ඉන්නේ ගොඩක් මානසික පීඩනයක. ඉතින් ඊට පස්සේ පිම් කරන්නේ ඉක්මනටම ගේ ඇතුළට දුවගෙන ගිහිල්ලා කැබිනට් එකේ තියෙන ප්ලොයිගේ පරණ ඇඳුම් ටික තෝරන්න පටන් ගන්න එක. ඉතින් එයා කැබිනට් එකේ ඒ ටික තෝර ඉන්නකොටම තමයි එයා දකින්නේ ප්ලොයිගේ අවතාරය මේ වෙනකොට කැබිනට් එක අස්සේ බෙල්ල වැල දාගෙන ඉන්නවා කියලා. ඉතින් ඕක දැකලා හොඳටම බය වෙච්ච පිම් ඊට පස්සේ ඉක්මනටම කාර් එකත් ස්ටාර්ට් කරගෙන මේ ගෙදරින් පැන ගන්න හදනවා. හැබැයි ඉතින් ඒත් එක්කම තමයි පිම්ට එයාගේ කාර් එකේ කන්ට්‍රෝල් එක නැති වෙලා එකපාරටම පිටිපස්සේ තිබුණු ග්‍රීන් හවුස් එකේ වීදුරුත් කඩාගෙන එයා මේ ග්‍රීන් හවුස් එක ඇතුළට යන්නේ. ඉතින් ඊට පස්සේ එයා වාහනේ ආපහු ස්ටාර්ට් කරගන්න හැදුවත් මේ වෙනකොට වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඊට පස්සේ පිම් කරන්නේ මේතන තිබුණු තැනකට වෙලා ගොලි වෙලා හැංගිලා බලාගෙන ඉන්න එක. හැබැයි ඉතින් එයා එහෙම හැංගිලා බලාගෙන ඉන්නකොටම තමයි එකපාරටම මෙතන අකුණක් ගහනකොට එයා දකිනවා එතන වීදුරුවෙන් ප්ලොයිගේ අවතාරයත් එතනම හැංගිලා ඉන්නවා කියලා. ඉතින් මේක දැකලා හොඳටම බය වෙන පිම් එකපාරටම එතනම නැගිටිනකොටම තමයි එයා දකින්නේ වාසනාවට වගේ මේ වෙනකොට වී මෙතනට ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් පිම් දුවගෙන ගිහිල්ලා මේ වෙලාවේදී වීව බදා ගන්නවා. හැබැයි ඉතින් ඒත් එක්කම තමයි එයා ජීවිතේටවත් හිතපු නැති දෙයක් මේ වෙලාවේදී සිද්ධ වෙන්නේ. ඉතින් පිම් මේත් එක්කම වීගේ මූණ දිහා බලනකොට එයා දකිනවා මේ ඉන්නේ ඇත්තටම වී නෙවෙයි ප්ලොයිගේ අවතාරය කියලා. ඉතින් ඒත් එක්කම ප්ලොයිගේ අවතාරය එකපාරටම වීගේ බඩේ තියෙන අර කැලල තියෙනවනේ. අන්නේ කැලලෙන් ප්ලොයිගේ අවතාරය මේ වෙලාවේදී පිම්ගේ බඩට එයාගේ අත දානවා. ඉතින් මේත් එක්කම තමයි එකපාරටම මේ ග්‍රීන් හවුස් එකේ වහලට අකුණක් ගහලා ඒ එතන තිබුණු වීදුරු කඩාගෙන වැටිලා මේ වෙලාවේදී පිම්ට එතනම සිහි නැති වෙන්නේ. ඉතින් වාසනාවටම වගේ තමයි මේ වෙලාවේදී විහිත් එතනටම ඇවිල්ලා ඉක්මනටම පිම්ව හොස්පිටල් එකට ඇඩ්මිට් කරන්නේ. කොහොම හරි පිම්ව හොස්පිටල් එකට ඇඩ්මිට් කරාට පස්සේ එයාගේ තත්ත්වය නම් හොඳ වෙනවා. හැබැයි ඉතින් ඒ වෙලාවෙම වී තීරණය කරනවා මේ හැම දෙයක්ම ඉක්මනටම ඉවර කරලා පිම්ගේ අම්මවත් ඉක්මනටම කොරියාවට අරගෙන යන්න ඕනේ කියලා. හැබැයි ඉතින් වී පිම්ගේ අම්මව බලන්න එයාගේ වාට්ටුවට ගියාට පස්සේ තමයි පිම්ගේ අම්මා වීගේ අතින් අල්ලලා මොකක් හරි ලොකු රහසක් කියන්න හදනවා වගේ පෙන්නේ. හැබැයි ඉතින් ඒ අම්මා දෙන ඉංගියක් තේරිලා වගේ වී ආයෙමත් ඊට පස්සේ ප්ලොයිගේ සොහන ළඟට යනවා. හැබැයි ඉතින් ගායිස් අන්න එතනදී තමයි මේ මුළු කතාවම උඩු යටු කරන විදිහේ ඒ භයානකම ඇත්ත හෙළි වෙන්නේ. ඉතින් වී ඇත්තටම හොයලා බලද්දි දකිනවා ප්ලොයිගේ සොහනේ තියෙන පින්තූරය. ඉතින් ඒක දැක්කම තමයි වීට හිඳාඩිය දාන්න පටන් ගන්නෙ. ඇත්තටම ගයිස් මෙච්චර කල් වී එකට ජීවත් වෙලා තින්නේ පිම් කියලා රඟපාලා තින්නේ පිම් නෙවෙයි. ඒ ඇත්තටම ප්ලොයි.
ඉතින් වී අදරේ කරපු නියම පිම් ඇත්තටම එදා සත්කම වෙලාවේදී මැරලා තියෙනවා. ඉතින් ප්ලෝයි කරලා තියෙන්නේ පිම්ව මරලා පිම්බේ නම පාවිච්චි කරලා වීව රවට්ටලා වී එක කොරියාවට පැනලා ගියපු එක. කොහොම හරි දැන් වී මේ දරුණු ඇත්ත දැනගත්තානේ. ඉතින් තමන්ගේ බිරිඳ කියලා මෙච්චර කල් තමන්ගේ ළඟ තියාගෙන ඉඳලා තියෙන්නේ තමන් ආදරය කරපු කෙනව මරපු මිනිමරුවම තමයි. ඉතින් ඇත්තම කිව්වොත් ගයිස් මේක හිතා ගන්නවත් බැරි විදිහේ දරුණු අවසානයක්. ඉතින් වී ගෙදර එනකොට පිම් ඒ කියන්නේ ඇත්තට මෙතන ඉන්නේ ප්ලෝයිනේ. එයා කියනවා අම්මා දැන් ටිකකට කලින් මැරුණා කියලා. හැබැයි දැන් වීට දැන් මේ කිසි දෙයකින් වැඩක් නැහැ. එයාට ඕන කරන්නේ ඇත්ත විතරයි. ඉතින් වී කරන්නේ අර ප්ලෝයි හංගගෙන හිටපු කණ්ණාඩි දෙක තියෙනවනේ. අන්නේ දෙක පෙන්නලා ඇත්ත කියපම් පිම්ට මොකද උනේ කියලා අහනවා. ඉතින් දැන් තවත් බොරු කරන්න බැරි නිසා එයා ඇත්තම කියන්න පටන් ගන්නවා. "ඔව් මමයි ප්ලෝයි පිම් මැරලා ගොඩක් කල්" කියලා එයා පිළිගන්නවා. ඉතින් ඇත්තටම පිම් විතරක් නෙවෙයි ප්ලෝයිත් වීට හොරෙන්ම ආදරය කරලා තියෙනවා. ඉතින් මේ දෙන්නම එකම ශරීරයකට බද්ධ වෙලා හිටපු නිසා එකම පිරිමියෙක්ට ආදරය කරපු එක ඒ දෙන්නටම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ප්ලෝයි මේ වෙලාවේදී කියනවා එයාට ඇත්තටම පිම්ව එදා මරන්න ඕන උනේ නැහැ කියලා. ඒත් ඉතින් එදා ඕගලන්ට මතක ඇතිනේ අර වී හොස්පිටල් එකකින් යන දවස. ඉතින් එදා පිම් වෙන් වෙන්න ඕන කියලා ප්ලෝයිට බල කරලා තියෙනවා. ඉතින් එදා ප්ලෝයිට ඔයා මට ලොකු බරක් කියලා ප්ලෝයිගේ හිත පැරෙන විදිහට පිම් කතා කරලා තියෙනවා. ඉතින් අන්නේ ආපු දරුණු කේන්තියට ප්ලෝයි කරලා තියන්නේ පිම්ගේ බෙල්ල මිරි කරලා යාව එතනම මරලා දාන එක. හැබැයි ඉතින් ප්ලෝයිගේ අවසානාවට වගේ ඒ වෙලාවම තමයි ඒගොල්ලන්ගේ අම්මා මේ කාමරයට ඇවිත් මේ මිනි මැරුම දැකලා තියෙන්නේ. แยกกันเถอะฉันเกลียดแกฉันจะอยู่กับแก ඒත් ඉතින් මේ වෙනකොට පිම් මැරලානේ. ඒ නිසා මේගොල්ලන්ගේ අම්මා කැමති වෙලා නැහැ තමන්ගේ එක දරුවෙක් නැති කරගත්ත එකේ අනිත් දරුවවත් නැති කරගන්න. ඒ නිසාම මේගොල්ලන්ගේ අම්මා කරලා තියෙන්නේ මේ මිනි මැරුම හංගපු එක. ඉතින් කොහොම හරි මේ හැම දෙයක්ම ආගෙන හිටපු වී ඊට පස්සේ හොඳටම කම්පා වෙනවා. ඉතින් තමන් ආදරය කරපු පිම්ම මරලා තමන්ව මෙච්චර කාලයක් රෙවට්ටු එක වීට දැන් දරා ගන්න බෑ. ඉතින් එයා ගෙදරින් යන්න හදනකොටම ප්ලෝයි මේ වෙලාවේදී වීගේ ඔළුවට ගහලා යාව එතරම් සිහි නැති කරනවා. ඉතින් වීට ටික වෙලාවකින් සිහිය එනකොට එයා ඉන්නේ පුටුවකට තියලා බැඳලා. ඉතින් ඔය වෙලාවේදී එතනට එන ප්ලෝයි යාගේ හිතේ තියෙන ඉරිෂියාව ඔක්කොම මේ වෙලාවේදී වීට කියන්න පටන් ගන්නවා. ඉතින් පිම්ට හැමෝම ආදරය කරද්දි Tamanට කවුරුත් ආදරය කරපු නැති එක ගැන යාට ගොඩක් දුක් වෙලා තියෙනවා. ඉතින් පිම් මැරුණාට පස්සේ යාගේ අම්මා ප්ලෝයි එක කතා කරලවත් නැහැ. ඉතින් ඒ තරහට මේ වෙලාවේදී ප්ලෝයි වීට දරුණු විදියට වේදනා දෙන මද්ද්‍රව්‍යයක් එන්නත් කරනවා යාගේ ඇඟට. හැබැයි ඉතින් ඔය අතරම තමයි මේ ගෙදර වැඩ කරපු අර ගෑනු කෙනා ඉන්නවනේ. ඉතින් එයාට යාගේ අමතක වෙච්ච ෆෝන් එක ගන්න එයා ආපහු මේ ගෙදරට එන්නේ. ඉතින් අන්න ඒ වෙලාවම තමයි වී කොහොම හරි බැමි ලියාගෙන මෙතනින් බේරෙන්නේ. ඉතින් එයා දකිනවා ප්ලෝයි මේ වෙනකොටත් ගේ පුරාම පෙට්‍රල් වහලා තමයි තියෙන්නේ කියලා. ඉතින් ප්ලෝයිට ඕන වෙලා තියෙන්නේ වී එකම මේ ගෙදර ගිනි තියාගෙන එයාගේ ජීවිතේ නැති කරගන්න. ඉතින් වී ප්ලෝයිව නවත්තන්න හදනකොටම ප්ලෝයිගේ අතින් ලයිටරේ වැටිලා මේ මුළු ගේම එකපාරටම ගිනි ගන්නවා. හැබැයි ඉතින් ගින්න මැදින්ම වී වේදනානාශකයක් විදගෙනම එයාගේ පණ බේර ගන්න දඟලනවා. හැබැයි ඉතින් ප්ලෝයි පිස්සියක් වගේ ගින්න මැදින්ම ඇවිත් වීව මරන්න හදනවා. හැබැයි ඉතින් එක වෙලාවකදී වී සමත් වෙනවා ප්ලෝයිව පෙරලා ගන්න. ඉතින් එයාට ප්ලෝයිගේ කතාව ඉවර කරන්න chance එකක් හම්බුණත් එයාට එහෙම කරන්න හිත දෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඒත් එක්කම ප්ලෝයි කරන්නේ මේ වෙලාවේදී වීව පෙරලාගෙන එයාව එතනම ඉවර කරන්න හදන එක. ඉතින් ওই වෙලාවේදී ප්ලෝයි වීව ඉවර කරන්න හදනකොටම එයාට මැවිලා පේන්න පටන් ගන්නවා ප්ලෝයිගේ අවතාරය. ඉතින් ඔය හම්බෙච්ච chance එකෙන් වී කරන්නේ එතන තිබුණු ලොකු කබඩ් එකක් ප්ලෝයිගේ ඇඟට පෙරලන එක. ඉතින් ප්ලෝයි එකට යට වෙනවා. ඉතින් එයාට එතනින් බේරෙන්න බැරි වෙනවා. ඉතින් අන්තිමේදී අපිට පේන්නනවා වී මෙතනින් බේරලා යනවා කියලා. ඒත් එකම තමයි අපිට මේ වෙලාවේදී ප්ලෝයිව පෙන්වන්නේ. ඉතින් එයා අතන ගිනි ගන්නකොටම අපිට පේන්නනවා මේ වෙනකොට පිම්ගේ ආත්මය එයාව බදාගෙන ඉන්නවා කියලා. අන්තිමේදීම තමන්ගේම සහෝදරයව මරපු තමන්ගේම සැමියව රවට්ටපු ප්ලෝයි ඒ ගින්නටම අහු වෙලා එතනම අඩු වෙලා යනවා. ඉතින් අන්තිම දර්ශනයේදී අපිට පේන්නනවා වී සොහන ළඟට ගිහින් ලොකට් එකක් එතනින් තියනවා කියලා. ඉතින් ඒක ඇත්තටම ප්ලෝයි තමන්ව රවට්ටන්න පාවිච්චි කරපු එකක් වුණත් වී හරිම දුකෙන් ඒ තිත්ත ඇත්ත පිළිගන්නවා. ඉතින් ප්ලෝයි කරපු පව් පස්සෙන් ඇවිත් අන්තිමේටම එයාවම විනාශ කරලා දැම්මා. ඔන්න ඔහොමයි ගයිස් මේ හිත රිදෙන බය හිතන කතාව මෙතනින් එන්ඩ්ලා යන්නේ. ඉතින් ගයිස් කොහොමද මූවි එක? මට නම් ඇත්තටම මේ ස්ටෝරිය සුපර් යක් කියලා වැඩක් නැහැ. මොකද කිව්වොත් බය වෙන්න වගේම මාරම ඉමෝෂනල් ස්ටෝරියක් තමයි මේකට තිබ්බේ. හැබැයි ඉතින් අපි එකිනෙකාගේ ටේස්ට් එක වෙනස්නේ. සමහරු නම් කැමති අර ජම්ප් ස්කෑර් විතරක් තියෙන කොන්ජරින් වගේ මූවිස් වලට. හැබැයි ඉතින් සමහරු නම් මේ වගේ සුපිරිම ගානේ ස්ටෝරිස් තියෙන මූවිස් වලටත් කැමති. ඔයගොල්ලෝ කැමති මොන වගේ මූවිස් වලටද? පහලින් කමෙන්ට් කරගෙන යන්නකෝ. මොකද මම ඉස්සරහට හිතාගෙන ඉන්නවා ඔයගොල්ලෝ කමෙන්ට් කරන මූවිස් වලින් සීරීස් එකක්ම වගේ කරගෙන යන්න. ඉතින් ඒ ගැන ඔයගොල්ලන්ගේ අදහසුත් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න.
ඒ වගේම තමයි අපේ YouTube channel එක subscribe කරලා අපිට පොඩි support එකක් දෙන්න. ඒ වගේම like කරලා ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා නම් මේ වගේ movies බලන්න කැමති ඒගොල්ලන්ටත් මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට good luck. මේ වගේ cinema guide එමාල් movie recaps